දැන් අපි කොහෙද ඉන්නේ? දකුණු පයියා කරේ ඉන්නේ. හරි. ඊලා ඉච්චක් සිතේ කුඹර ගන්නද දෙන්නේ ගන්නනේ නේ. පොදු ප්‍රවාහන සේවාවල මේ වොෂ්රූම් වලට ඉන්න දෙන්න. Wow, nice. මේ දාප් මේ වගේ මන්දාලේ අයියන් ඉබිරෝ චූදා නැටි මම පෙන්නනවා. behind the scenes සේවා. ආගේ ගුඩියන්ගේ කොකොම ආවනම් දෙගත් දෙකේ ඉඳලාගෙන ඔමනලා හිටුවා මේ කක්කි වගේ පොඩ්ඩ ඉඳපන්කෝ පොඩ්ඩ වීඩියෝ කරන්න මට හරි දාන්න සෝරි පොඩ්ඩක් බාධා කරාට අපි මේ vlog එක ගන්න හිතන් හිටියේ නෑ අපි කොටුව ස්ටේෂන් එකනොත් බහැලා මිරිස්ස ට්‍රේන් එකේ යද්දි තමයි අපේ කට්ටිය වීඩියෝස් ගන්න අරන් අපි මේ vlog එක කරන්න හොඳයි කියලා හිතුනේ. ඉතින් වැඩි කතාවක් ඕනේ නෑ නේ. එහෙනම් අපි යමු vlog එකට. හරි. දැන් අපි කොහෙද ඉන්නේ? දකුණු පයියා කරේ ඉන්නේ. දකුණු පයියාගේ ලස්සනයි මොන අපි යම් තැනකින් නැගලා දැන් කෝච්චිය යන ගමන් ඉන්නේ හැබැයි වීඩියෝ ක්ලිප්ස් එකක් වත් නැහැ. වීඩියෝ ක්ලිප් දෙක තුනක් තියෙනවා. මේ 20 ගන්න හැටි. ඔව් අපි කොටු ස්ටේෂන් එකේ සෝ අපි කොටු ඉස්සේ කට්ටිය මූත්‍රා ඩස්සිය නිදහස් කරගෙන අපේ මමයි සයිරුවා හිටියා. ගයි අනිත් එක ඔක්කොම ටික චූදාන්න පොලේ මේ දුවලා ගියා. ඉතින් අපි දැන් අපේ ෆොටෝ ටික ඇවිදින්න ඔයගොල්ලන්ට පෙන්නුවත් අතර ඉන්නවා අපි ඊසයි දිනුක. මේ පැත්ත බලන්න. ඉන්නවා මේ ඉන්නේ සයිරෝ. මේ ඉන්නේ දෙනේ ප්‍රශාන්ත් ප්‍රියන් ට්වින්ස්ලා. මා උඹලා දන්න. මිනිස්සුන්ට මා උඹලා දන්න. ඉතින් අපි ගිහින් අද අපි ආතල්ලක් දාන්න දැන් අපි දන්නේ මේ මම මේ බලන් හිටියේ ඔයගොල්ලෝ පේනවද දන්නේ මේ සුපිරි view එකක් තියෙනවා කඩේ ඉඳ පේන්නේ පර්ණිය වල ටික වෙලාවක් යද්දී ඉතින් කට්ටියටම කම්මැලි හිතුණා. බැලුව කෝච්චිය පොදු දේපලක් කියලා බැලුවේ නැහැ. කට්ටිය දාගත්ත ෆෝන් එකෙන් සින්දු ගීපේ. ඊට පස්සේ ඉතින් සින්දු කියන්න ගත්තා. බලාරොදක නැගිලා සත් සමුදුරම කලබලා ඔබ වෙතට එන ඔබේ ඔය සිනාවේ ඇඳින්න සසරේ මුදුමල් යාන මගේ වේද හැමදාක සොඳුරේ. ගයිස් මේ මෙතන නවතු මේ ස්ටේෂන් එක අම්බලන්ගොඩ ස්ටේෂන් එකේ මේ ඔයගොල්ලෝ දන්නා කැටයන් වලට හුරු වෙන මේ කැටයන් උකඩෝ ටිකක් තියෙන ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මං හිතන්නේ අම්බලන්ගොඩ ස්ටේෂන් එකේ විතරයි ඔය වගේ ලස්සන කැටයන් ඒ ස්ටේෂන් එකේ තැන එහෙම තියෙන්නේ. අර මිනිසුන්වත් ගන්න කැටයන් කියලා.
ආදරයයි අප හඳුනාගන්නේ. Nice. කෝච්චියට මොනක් වෙලාද කියලා මට හිතා ගන්න බෑ. මිරිසට යන්න ගත්ත වෙලේ ඉඳන් මේ මගුල නවතිනවා තැනද. ගයිස් අපි දැන් ඉන්නේ මේ ගාල්ලේ මේ මෙතන පඩිපෙරක් වගේ තියෙනවා උඩට යන්න පුළුවන්. මේක හැබැයි දිරලා තියෙන්නේ ඒක. අපි දැන් ප්‍රශාන්තුයි මමයි යනවා මේ අපේ කෝච්චි එන්ජින් එක අනිත් පැත්තට හරවගෙන එන්න ගියා. ඔය ඒ කෝච්චි සීන් එක මොකද්ද පොඩ්ඩක් කියන්න. කෝච්චි සීන් එක කියනවා දැන් ඇත්තටම කියනවා මේක නිකන් අමුතු වංගුවක් වගේ සීන් එකක් තියෙන්නේ. ඉස්සෙල්ලා කෝච්චි ඇදගෙන ඉස්සරහට ආවා. දැන් මේ ගාල්ල ස්ටේෂන් එක මෙතනින් යට නෑ. ඒකින්ද එන්ජින් එක ආයි අර පැත්තේ කෝච්චි පිටිපස්ස පැත්තේ කියන්නේ. ඉස්සෙල්ලා පිටිපස්ස තිබ්බවන්නේ දැන් ආයි සෙට් කරනවා. ඔයගොල්ලන්ට ආයි යන්නවා තියෙන්නේ. පෙන්නනවා අපිට තව පැය එකයි කාලයක ආසන්න කාලයක් යනවා අපිට මිනිස්ස ඔය ගමනාන්තය දක්වා යන්න. A few moments later. ඔයගොල්ලන්ට පේන ඇති දැන් එන්ජිම දැන් නම් ගෙනල්ලා සෙට් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඒරියා එක පේන ඇති කොහොමද වෙන්නේ කියලා. එහෙනම් අපි පල්ලෙහාට යන්නේ. දැන් කෝච්චි යන්නේ අපි යන කෝච්චියට අපෝ අපේ ප්ලේස් එකට අපි යනවා. සරු හරි වරින් දැන් ඇතුළට හරි ආසාව සිංහල මර්ගල් කොළඹ දන්නවා දෙමළ අපි ඉන්නේ ගම්බෝ අපි ඉස්සෙද මොකෝ වෙන්නේ. හරි දීලා ඉතක් සිතට මොර ගන්නද දෙන්නේ ගන්නනේ නේ. අංකල් දෙන්නේ guys අපේ ප්‍රශාන්ත නැති වෙලා excuse me uncle මේ ඉන්නේ guys මේ කෝච්චියේ යනවා. ඔයගොල්ලන්ට පේනවද දැන් So that was a f***ing lie. මේ දැන් පොඩි වෙකින් යන හින්දා අපි එහෙම කරාට කවුරුත් එහෙම ඇද්දි කරන්න එපා. මොකද ඒක සමහර වෙලට පැටිලා වැටෙන්න පුළුවන්. එහෙනම් අපි ආපහු ගමන පටන් ගත්තා. පොදු ප්‍රවාහන සේවාවල මේ වොෂ්රූම් වලට ඉන්න දෙන්නේ මේ දාප් මේ වගේ මන්දාල දෙන්නේ. ඔන්න බලපන්. අයියන් ඉබිරේ චූදා නැති මම පෙන්නන්න. අබ්බල ඔක්කොම අයියලා තමයි වඩ. අන්න චෙක් පා. හරි අවුලන්න. මම නම් දන්නේ guys මේ පොදු ප්‍රවාහන සේවාවල මේ බහිස්රාවි අපිට ඔය බහැරවන්නේ කොහොමද කියලා. behind the scenes සේවා. හරි බං අයියෝ. ඉතින් පොඩි වෙලාවකට පස්සේ සයරුවයිම ආයි වෙනම ආතල්ලයක් ගත්තා. अंकल भाई अरे भाई अरे बस Guys, නැවතුවා. විතර දුර ඉන්න කියන්නේ ඌ යනවා ගෙබා ආ ගන්න මචං කෙනෙක් ඉන්නවා මචං කෙනෙක් ඉන්නවා.
Wait a minute. Who are you? I just want you. චුට්ටක් මේ ඕගොල්ලෝ මේ මොකද ඔය දෙන්නේ විතර තනියෙන් කරන්නේ? බම්බල් බන් දැන් මේ කෝච් ස්ලෝ බං. මොනවා කරන්නේ? ඉන්න. ඒ මොකෝ වෙලා තියෙන්නේ? ඔක්කොම සිස්ටම් නැත්තම්. බොම් චිකි. බල්ලේ ගැට දැක්ක. බල්ලි ගැට දැක්කවල. බල්ලි ගැට දැක්කවල පුතා. ලොකු තාත්තා. I'm your big dad, bro. අපි දැන් ඉන්නේ කොහෙද? අපරාධුව පුතා අපරාධුව. අපිට දැන් අපි ලොකු අකරතැබ්බ කියලා මුණ දෙන්න ඉන්නේ. අපිට මොකද්ද ඉන්නකෝ වෙලා තියෙන්නේ දැන් මේ වෙද්දි? කෝච්චියට ට්‍රේන් එක පරක් වෙලා. ට්‍රේන් එකේ බැටරි බහලා. ප්ලේන් එකේ බැටරි බහලා තෙල් ඉවරලා තිබ්බේ. අපි එක එක පොලිමට කියලා තෙල් ටික දාලා ආවා. උලම් බහලා බං. ඔව් බකල් ලැවලා තිබ්බේ. තිරේකුත් ගාලා තිබ්බා. බකල් ලැවලා. බකල් ගිහිල්ලා බීලි බැනලා ලයිට් එක කැඩලා තිබ්බා. බල බකල් යවුවා ඒක. සයිඩ් කන්නඩි බිමල. සයිඩ් කන්නඩි බිමලට. ඉතින් ගයිස් අපි දැන් ඉන්නේ කටුවේ. අහංගම. අපි දැන් ඉන්නේ මිදිගම. ඉතින් අපි දැන් ඉන්නේ වැලිගම. නේ අපි දැන් ඉන්නේ කොහෙද? පොල්වතු මොදර ඉන්නේ guys. තව එක ස්ටේෂන් එකයි තියෙන්නේ. තව එක ස්ටේෂන් එකයි තියෙන්නේ. ඊළඟට තියෙන්නේ ඉතින් මිල්ස්. මිලුවගේ බැලුවේ. ගයිස් මේ අපි දැන් යන්න දැස් වෙන්නේ දැන් ඊළඟ ස්ටේෂන් එක මිරිස්ස. අසාසිදී යෝග අපි දැන් මිරිස්සෙන් බහින්න හදන්නේ. මේ මිරිස්සට මේ මිරිස්සට ආවා. නිකන් බම් මහනුවර ආවා වගේ බං. එනම් බස් නෑ පුතේ. මේ මිරිස්ස කියලා හද්ද වණි කරලා බං ඒක. මේ ඔක්කොම බලපු ගත්තනේ. යෝ බ්‍රදර්. අර අපි ආපු කෝච්චිය යනවා. අක්කලා දෙන්නෙකුත් ඉන්නේ නැහැ. ඉතින් අපි දැන් ඉන්නේ කොහෙද? අපරාධ සංසාරේ. ඒකද වායුවේ? කොහොම හරි ඉතින් මිරිස් ස්ටේෂන් එකෙන් බැසට පස්සේ තමයි ට්‍රැක් පැන්නේ. අපි ඒ බහින වෙලාවේ ඒ ළඟ පාත ට්‍රීවිල් එකක්වත් තිබ්බේ නැහැ. ඉතින් අපි ඌබර් එකේ පික් මී එකේත් බැලුවා. ඒත් ඒ හරියේ ඒ දෙකේ කවුරුත්ම නැහැ. අපිට ඉතින් ඇවිදන් යන්න තිබ්බා. හැබැයි අපේ අර වෙලාවේ පොඩි ප්‍රශ්නයක් තිබ්බේ. අපි ට්‍රේන් එකේ එන්න ගියපු වෙලාව අපිට වැඩි වුණා. දැන් අපි රෑ වෙද්දි ගෙදර යන්නත් එපා. දැන් මිරිස් බීච් එකේ ඔය තැන් ටිකටත් යන්න එපා. ඒක හින්දා අපිට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. අපි මගක් ඇවිදන් යද්දි අපිට කොහොමද ට්‍රීවිල් දෙයක් හම්බුණා. ඊට පස්සේ අපි මේ දෙකේ ගියා කොහොමද. මේ මිනිස්සු මොනවද බලන්න තියෙන්නේ? මිනිස්සු මොනවද බලන්න තියෙන්නේ? ඔබ බලන්න ඉල්ලයි. A few moments later. Guys, finally අපි මිරිස් බීච් එකට ආවා. Yeah, so we can see hi Mr. Beautiful Cat. මේ දැන් අපි අර තින්නේ අපි කන්න තැනක් හොයන ගමන් ඉන්නේ. බලමු.
කන්න පුළුවන් තැනක් තියෙන්නේ කියලා මේ ඉදිරි 2,000 years later. අපි දැන් ඇවිල්ලා ඉන්නේ රෙස්ටුරන්ට් එකකට. පේන ඇති ඔය උතන ඉස්සරහින් පේනවා බීච් එක. අපි දැන් කට්ටියත් එක්කම ඇවිල්ලා ඉන්නේ රෙස්ටුරන්ට් එකකට කන්න. මේ ගයිස් මේ අපිට දැන් හම්බෙලා ඉන්නේ. One eternity later. ගයිස් අපි කාලා ඉවරයි. දැන් අපි මේ යන ගමන් ඉන්නේ ආපහු. දැන් අපි කොහෙද යන්නේ? Hi guys, then rain is falling down and we are getting wet. කට්ටිය උඩවලින් යන්නේ. කට්ටිය කාලේ ඉවර වෙලා රෙස්ටුරන්ට් එකෙන් එළියට ආවට පස්සේ ලාවට වහින්න ගත්තා. ඊට පස්සේ ඉතින් කට්ටිය කුඩු ටිකක් තියලා ආපහු බීච් එක පැත්තට යන්න ගත්තා. දැන් අපි පොඩි රවුමක් දානවා පොඩ්ඩක් මේකේ සුන්දර නරඹනවා. අසිරිය නරඹනවා අපි. නරඹන ගමන් ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන පට්ට ලස්සන view එකක් තියෙනවා. මේ පටේ අපිට තව අර අයිනට යනකම් යන්න පුළුවන් ඔයගොල්ලන්ට. අන්න කොහොමද කතමාර කරන්නේ? ඒ පැත්තට අපි යන්න ඉන්නේ දැන්. මෙතන මං හිතන්නේ මේ දිගට යන්න පුළුවන්. ඔය මෙතන ගහලා තියෙනවා මේ. ගහලා තියෙනවා. මං හිතන්නේ යන්න පුළුවන්. බලමු අපි try කරන්න හදන්නේ. මේ දැන් බලන්න පුළුවන්. දැන් බලන්න. මේ ගැඹුරු නැද්ද කියලා දැන් බලන්න පුළුවන්. බලපන් ආප්පට යනවා බා. ගයිස් අපි යන්න බැලුවේ මේ අරේට ඒත් යන්න බෑ මොකද පීනක යන්න ඕනේ. ඒ කියන්නේ අපි කොහොමද නාන්න වෙනවා ඉතින්. ඔයගොල්ලන් පේනවා ඉතින් කෙනෙක් යනවා මේ නාන්න වෙනවා ඉතින් යන්න වෙනවා නේද? ඒකෙන්ද අපිට යන්න. මේ පැත්තට යන්න වෙන්නේ මේ අපි අර පැත්තට යන්. අරේට වීඩියෝ කොට ගයිස් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඉඳන් මේ හරිය මේ අමුතු කළු පාට වැල්ලක් තියෙන්නේ. ගයිස් මේ මොනවද කියලා දන්නේ නැහැ. දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න බලන්න. මේ කක්කි වගේ. What? අපි වැටුනේ මේ දුනුල බරාමරෙන් බ්ලොක් කරනවා. මේ බ්ලොක් කරන එක නෙමෙයි ගයිස් මේ දැන් අපි ඉන්න ලොකේෂන් එක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙහෙම ලොකේෂන් එකක ඉන්නේ මේ බලමු ඔයගොල්ලන්ට පේන තියෙන කැලයක් අස්සෙන් ඔගේ යනවා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙතන ගියොත් යනවා. හරි බං. කොණ්ඩෙන් ඔයගොල්ලන්ට පේනවා ඇති අන්න අරේ ඉඳන් තමයි අපි ආවේ බං. ඔව්. යාළුවනේ මේකේ. මේ ලංකාව. ගයිස් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි ඔය කෙනෙක් එන්න ඕනේ කොහමද? එක ආයෙත් පට්ට view එක. ගයිස් අපි දැන් යන්න හදන්නේ ඔයගොල්ලන්ට අන්තිම පාරට දෙන්න. අපි ඉස්සේ. යන්න. සෙල්ෆි එක ගන්න දන්නේ නැහැ. vlog එඩේ අයින් ඔව් vlog එකේ මේ මොඩ වෙස්සු බා. මේ ලස්සන වීඩියෝ එකක් ගන්න. ලස්සන කියන්නේ normal videos ටිකක් ගත්ත බං අරු. මේ මොකද බං මේ?
Oh, bisa. Ya. Ada. Wah, Instagram දානවා දාලා ඕගොල්ලෝ guys එනවා නම් මේ කොහෙද මේ මිරිස්සනේ? මිරිස්ස එනවා නම් අනිවාර්යෙන් මේ ලොකේෂන් එකට අනිවාර්යෙන්ම එන්න ඕනේ. ආ? මොකද? coconut tree hill. කොකනට් ට්‍රී හිල්. එතන coconut trees ගොඩක් තියෙනවා. හැබැයි එකකවත් කරටි තියෙන බොහොම සුළුතර එක ඔක්කොම අකුණු ඇතිලා. guys එහෙනම් මේ තමයි අපේ last journey එක ගමනාන්තය අපේ trip එක ආව ගොඩක් බාධා එක්ක ආවේ අපේ මේ මැත්ස් එකේ කොල්ල පහයි මුන් දෙන්නයි තමයි අපිත් එක්ක ආවේ නිනුක මහත්තයා අපේ ගමන දිහා බලන්න හරි එහෙනම් 1 2 3 උරේ මට කකුල මේ අම්මෝ කීසෙන් නැහැ මේ මාරු කරගනි ෂණික එන් වාගේ සංගුණු සේාව මද සේරැඳේ කුලගේ පාවි මද කියාවි ඇසුනක් දෙනවාද සොඳුරියේ මගේ මාඩ සරවිලා කොහෙදෝ යන්නේ මෙසේ සිදරිද වන්න එපා අද බැඳී ආදරේ තනි වීලා මා ඉන්නේ මෙසේ එවිදෝ මාගේ කුමාරි කොහෙන්ද එන්නේ? මෙහෙන් බං යන්නේ. එන පැත්තෙන් ඉපෑ යන්න. මේ කකුල මඩ එකයි ඔය If you free, let's get the free pass. මේ ඕවා දාන්න හැබැයි චොරේ දුලයි හැම්බන්නේ උඹලා පාරවා කියන්නේ අපි කියපු දැන් අපේ පාරවල් තමයි බා. මේ දැන් මේ ගාල්ලට යන කොයි පැත්තටද යන්නවද බා ඔයාලා ගෙදරට යන්න බා. සෑහෙන අවුල බං මේ අපරාධේ මේ මුන් ඔක්කොම හරකකට එක්කන් යන්නේ තිබ්බම මම ස්පයි ගෑඩ් ස්පයි සෝ සීසෝ හත් වෙන සීන් එක මොකද්ද සවුනා ඒක දෙතරා තමයි මේ දැන් මේ මාතර යන්න බා. සරල සුදි බෙල්ලේ ගෝ බල අපි දැන් guys යන්න හදන්නේ මෙතන දැන් අපි කියන්නේ මාස්ටර් කොහොමද තාම යන්නේ කියලා කොහෙද යන්නේ කියලා හිතන ගමන් ඉන්නවා බලමු නෑ එකක් බලන්න මේ බස් එකෙන් ගියම තම තමන්ට සල්ලි දෙන්න මම සල්ලි දීපම් බා හරු නෑ ඒක අපිට ආපහු දැන් ගාල්ලට යන්නේ හිටියේ දැන් කෙලිම කොළඹට යන්න පුළුවන් කිව්වා ඒකින්ද කොළඹ 100ක් මට 100 700 ඒ කියන්නේ ගාන හැටියට එන්න දුරක් තියෙනවා දැන් 4ක් විතර යනවා කිව්වා මේ එහෙනම් අපි කොළඹදී හම්බෙමු guys අපි දැන් ඇත්තටම ඉන්නේ බම්බල් පිටියේ ඉන්නේ guys. තා පොඩ්ඩක් රේ. තව ඊළඟ ගෝල් ෆේස් ඊළඟට පිටකොටුව. අපි දැන් අපි කොහෙද යන්නේ අපි දැන් ගෝල් ෆේස් එක වලට යනවානේ අම්මට අවුඩු වෙනවා ගෝල් ෆේස්. कैमरा जरा गया इलावा අක්කේ कैमरा जरा गया के इलावा शुद्ध करो कैमरा guys दें क्या Dia jadi bang mau ke?
Hi friends. Hi friends. අපි දැන් ලහිනවා. උදාගෙන ඉඳලා. බලහම් පොඩ්ඩක් මොනවද දාලා යනවා. Thank you mami. අපිට පාරෙන් යන්න දිගටම. හරි. Abi aram. Thank you. So now we are so